තවත් දවසක් පටන් ගන්නකොටම ග්‍රීන් ටී එකක් කියන්නේ වෙනම පිපිදීමක් ඇති කරන වෙනස්ම අත්දැකීමක්. මේ ෆ්‍රෙෂ් වෝටර් ඇක්වේරියම් එක පැලයක් ගානේ හිටවලා පැල මැරෙනකොට නැවත හිටවලා වෙහෙසිලා කැප වෙලා මේ වගේ ලස්සනට හැදුවේ මගේ පුතා. පුතාගේ නොපසුබට උත්සාහය, කැපවීම, ඉවසීම මේ දකින හැම වෙලේම මට මතක් වෙනවා. අද උදේට කව්පි තෙම්පරාදුවක් හදාගත්තා. දවල් කෑමට වෑංජන කීපයක්ම හැදුවත් කොටුකොළ සලාදයක් හීන්ව ලියලා හදන්න ඕන කියලා උනන්දුවෙන්ම හදාගත්තා. මේ විදිහට ගොටුකොළ, අමු මිරිස්, ලූණු, තක්කාලි හීනියට කපන එක දෙහි ඇඹුල් දාලා කලවම් කරලා ගන්නකොට එන ඇඹුල් අමු මිරිස් සුවඳ මට නම් වෙනමම විඳීමක්. උදේම පරිසරයේ විවිධ සතුන්ගේ හඬවල් අහන් ඉන්න. කුරුල්ලෝ උන්ට සත්තු බලන්න මේ කිසි දෙයක් නැති ඒ වෙලාවත් අරගෙන පුදුම වේගවත් කාලයක් ගත කරන සමහර අය අවසානයේ මානසික ආතතිය ලැබුණ ඇති දෙයක් නෑ නේද? අද ඉරිදනේ හවස තේ වෙලාවට වෙනම රෙසිපි එකකට ඉක්මනින්ම හදාගන්න පුළුවන් කේක් එකක් හැදුවා.
සෙල්සියස් අංශක 175ට විනාඩි 35ක් වෙන්න කේක් එක oven එකට දාලා අනෙක් බඩුව අස් කරලා වාජන ටික හොදනකොට තමයි මතක් වුනේ vegetable oil yogurt කප් එකක් දාන්න අමතක වුණා කියලා. කේක් එක බේක් වුණාට පස්සේ ලස්සනයි සුවඳයි. රසට තිබුණා. ඔයිල් නෑ කියලා කිසිම වෙනසක් නෑ. වරදීද කියලා හිතුවට එහෙම වුණේ නෑ. ආයෙමත් හමු වෙමු. මං වෙනුවෙන් බලන් හිටිය අහන් හිටිය ඔයාලා හැමෝටම ප්‍රීතිමත් දවසක්. ගිහින් එන්නම්.